හායි කොහොමද මල් ගහක් පෙන්වනවා කියලාද හිතුවේ? නෑ මේක මල් ගහක් නෙමෙයි මේක ගෝව පැලයක්. බලන්නකෝ හරිම ලස්සනට හැදිලා තියෙන. එන්නකෝ මං තව පෙන්වන්න. මේ තියෙන්නෙත් මම හිටවගත්ත ඒවා. මට පුළුවන් විදියට මට අවශ්‍ය එළවලු කීපයක් මගේ ඉඩකඩ ඇතුලේ වවාගෙන තියෙනවා. මේ තියෙන බටු, මේ තියෙන ගෝව. ගෝව පැල නම් කීපයක්ම තියෙනවා. මොකද මම ගෙඩි කන අරමුණීම විතරක් නෙමෙයි කොලත් කනවා. හැබැයි මේවා හොඳට ගෙඩිත් හැදෙනවා. අපි ඉන්නේ රස්නේ පැත්තක වුණත් ගෝව හොඳට හරියනවා. කොළම ගෝව වවන්න බෑ කියලා කවුරු හරි කියනවද? මේ බලන්නකෝ හරිම ලස්සනට හැදෙනවා. මම දැන් මේක කපාගෙන අද ගෝව මැල්ලුමක් හදන්න තමයි යන්නේ. ගෝව කොළ මැල්ලුමක්. මේ බලන්නකෝ. මම තව එකක් කපාගත්තා. ඒක නම් ගෙඩියත් හැදෙන්නම ළඟට ඇවිල්ලා තියෙන්නේ. මම ගෙඩි කීපයක් කෑවා. මං ගෝව කොළ මැල්ලුම් කරන්න හරි ආසයි. මං ඒකින්දම තමයි හිටවන්නේ. මේ බලන්නකෝ. අනික මේවා කඩේවට වැඩිය හරිම ලපටි හින්දා රස වැඩි. මේ තියෙන මගේ ගෝව කොළ ටික කඩාගෙන හොඳට සෝදලා වතුර බේරෙන්න තියාගත්තා. අමු මිරිස්, සුදු ලුණු, ලොකු ලුණුයි රතු ලුණුයි සමව අරන් තියෙනවා. පොල් ටිකක් අරන් තියෙනවා. මම ගෝව කොළ මෙන්න මේ ප්‍රමාණයට කපාගෙන තියෙනවා. ගෝව කොළ මැෂින් එකේ දාලා අපිට කපලා ගන්නත් පුළුවන්. නමුත් අතින් කපලා ගත්තාම තමයි ටිකක් කෑලි ලොකුවට රස. දැන් අපි මේකට කහ ටිකක් එකතු කරනවා. ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ඕගොල්ලන්ගේ ගෝව කොළ ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගාගත්තේ පොල් මිට එකතු කරනවා. පොලුත් ඔයගලන්ගේ කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. පොල් ගොඩාක් අවශ්‍යත් නැහැ. දැන් මම සුදු ලුණු ටික විතරක් අයින් කරලා අනිත් ටික එකතු කරගන්නවා. ලුණු, මිරිස්. මේ ටික අපි සම්බෝලයක් කරන විදිහට හොඳට අනා ගන්නවා. මේ ගෝව කොළ එක ඇත්තටම රසයි. මොකද කඩේව වගේ මෝරපුව නෙමෙයිනේ. හොඳ ලපටි ඒවා හරිම රසයි. දැන් මම තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට විතර මේස හැන්දක් විතර හැන්දක් එකහමාරක් අතර තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට අබ තේ හැන්දක් විතර දාගන්න. මේ ටික හොඳට පුපුරන්න අරින්න ඕනි. දැන් මම එකතු කරගන්නවා අර සුදු ලුණු ටික. සුදු ලුණු මම එකතු කරගන්නේ පොත්ත පිටින්මයි. පොත්ත පිටින් එකතු කරගත්තාම අම්මෝ මාරම සුවඳයි. ඒ වගේම හරිම රසයි. දැන් මේ සුදු ලුණු ටික හොඳට කලවම් කරගන්නවා. ඔයගොල්ලන්ට මේ වෙලාවේ කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගන්නත් පුළුවන්. මම කොළ පාට ටිකක් වැඩියෙන් තියා ගන්න ඕනේ හින්දා කෑලි මිරිස් මුකුත් එකතු කරගන්නේ නැහැ. දැන් මම අර හදාගත්ත කොළ සම්බෝලේ මේකට එකතු කරගන්නවා. හරිම ලේසි. මේ ආකාරයට කොළ ටික එකතු කරගන්නවා. ගෝව කොළ මේ වගා කරන්න අමාරු නැහැ. මේ කොළ ගෝවත් නෙමෙයි අපි කන ගෙඩි ගෝව තමයි මම මේ හදාගත්තේ. සාමාන්‍යයෙන් පැලයක් පෝච්චියක හිටව ගත්තාම මාසයක් වගේ ඇතුළත හොඳට මේ ගහ ලොකු වෙලා හැදෙනවා. ඔයගොල්ලොත් කැමති නම් හිටවල බලන්න. හරිම රසයි. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ගෝව කොළ ගොඩාක් මැලවෙන්න අවශ්‍ය නැහැ. මං තව කහ චුට්ටක් එකතු කරගන්නවා. කහ පොඩක් මදි කියලා හිතුණා. ගෝව කොළ ටිකක් අමු වෙන තරමට රස වැඩි. ගොඩාක් කළු වෙන්න මලව ගන්න එපා. සාමාන්‍යයෙන් ගෝව කොළ ටික දාලා විනාඩි 5ක් ඇතුළත වගේ ලිපෙන් බා ගන්න ඕනේ. මොකද මේවා බෑවට පස්සේ රස්නෙටත් තව ටිකක් තැම් වෙනවා. මේ ආකාරයට හොඳට කලවම් කරගන්නවා. මාර සුවඳයි. මේක එක්ක විතරක් උනත් බත් ගන්න පුළුවන්. හරිම රසයි. ඔගොල්ලොත් හදලා බලන්න. කැමති නම් පෝච්චියක ගෝව පැලයක් හිටවල බලන්න. මෙන්න මේ ආකාරයට තියෙන්නේ. මේ වගේ රසවත් වීඩියෝස් ඔයාලා තවත් බලන්න කැමති නම් අපේ ලංකා රස විමන YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. Thank you හැමෝටම.